කට්ටිය හතරට බලන්න ඕනේ. මූ හරියන්නේ නැහැ වගේ වැඩේ. මූ හරියන්නේම නැහැ වගේ. දැන් මූ අයින් කරන්න කාලේ ඇවිල්ලා. මෙයාද යටියන්තර යන්න කාලේ. යාළුවා මුගේ අත්‍යන්තර යන්න කාලේ. ඔව් 6 දෙනෙක් එක්ක කරේ යන කාලේ දැන්. කාලේ හේතන් කාලේ ඇවිල්ලා තියෙනවා. ඔව්. ආදාරි මෙයාගේ වයසත් අපිට එයි. ඔව්. ඈ මොකෝ මං ජොබ් එක බලහත් වෙලා දේවාලේ හොරු පොල් කඩනු හොරු පොල් ඔබ තමයි කඩන්නේ අන්න මේ පැත්තේ වල්ලක් තියෙනවා ඔබට වලු පෙන්නන්න බෑ බකමුණට අපෝ ඔබ දැන් කලටි තමයි කොහොමද කඩන්නේ අප්පච්චි හත්තලාමයි ඈ ඒක නේ ටිකේ ටික ඉතර මේ වගේ මෝකලම් බස් එක මාත් අල්ලගත්ත උදේ පාන්දර පොට්ට බූරුවෙක් අල්ලගත්ත නොදෙකේ තෝමගේ මෝකලම් බස් නෙදකේ පොට්ට කණෙක් අල්ලගත්තා ඔව් මොකද කියන්නේ දැන් මෙන්න මෙහෙමයි දැන් අපි කියනවා සාර සුභාට වාඩි වෙන්න කියලා. ඉතින් සාර සුභාට වාඩි වුණොත් එහෙම කිසිම සාරයක් නැහැ ඔබගෙන. සාරවත් නැහැ සුභත් නැහැ ඔබගෙන. සුභත් නැහැ සුභාට වාඩි වෙන්න මොකද වෙන්නේ? උඹහට වාඩි වෙන්න එපා පෙනෙන් ගහයි ඔබට ඔළුවට. ඔව් නයිකයි සුභ. ඔව් හත්තාලා මේ. ඔව්. ඒ කොහොමද වාඩි වෙන්නේ? මේ සාර සුභාට කකුල් දෙක ඉස්සරහට දාලා. පස්ස බිමින් තියන්න ඕනේ. ඒ කියන්නේ කකුල් දෙක ඉස්සරහට දානවා. ටික පාත් යන්කෝ. ඔන්න ටික පාත් යන් මං හරි ගියා ඔබ හරි කියනකොට මම නවතිනවා. ඔබ නවතිනවා මං හරි කිව්වාම. ඔන්න දැන් පාත් තුනා. දැන් පාත් යන්. ඔන්න. තව ටික. යකෝ හිමි. ඔන්න. ඒ පාර කොමන්ට් එකේ වාඩි වුණා වගේ. ඌ ලැට් එකේ වාඩි වුණාගේ මල බකමු වුණා. ටිකේ ටික විතර. මේ පැත්තේ වතුර එකක් ගේන්න. හත්තාලාමයි. අපෝ ඔක හරියන්නේ නැහැ. යකෝ හොම පාත්තල හරියන්නේ නැහැ. උඹට කොච්චර පාත් තුනක් මදි. මට කොච්චර පාත් තුනක් හොඳටම හොඳයි. අපෝ පොයින්ට් එකට එන්න එපා. ඔව්. එහෙම නෙමෙයි. දැන් මෙන්න මෙහෙමයි. ගෙනෙන්න අමුත් එක්ක ආවහම අපි සාරසුමට වාඩි වෙන්න කිව්වහම කකුල් දෙක ඉස්සරහට දාලා පස්ස බිමින් තියන්න ඕනේ. කකුල් දෙක ඉස්සරහට දාලා පස්ස බිමින් තියන්න ඕනේ. ඉස්සරහාම එකක් දාහන්. ඉස්සරහාම එකක් දාන්න. ඉස්සරහාම එකක් දාපන්. ඔව්. දාලා බලහන් කවදාවත් නැති විදිහට.